ට්‍රාන්ස් ෆැට් නිසා දවසකට 760ක් මරණයට පත් වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? මේක කුඩා සංඛ්‍යාවක් නෙවෙයි. මේක බරපතල තත්ත්වයක්. ඇත්තටම ට්‍රාන්ස් ෆැට් අපේ ශරීරයට ඇතුළු වෙන ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. ඒ තමයි මාජරින්, ෆැට් ස්ප්‍රෙඩ් වර්ග, බේක් කරපු ආහාර, මීට් වර්ග, කිරි වර්ග, ඒ වගේම තමයි තදින් රත් කරපු පිස ගන්නා ලද තෙල් සහිත ආහාර වර්ග. ඉතින් මෙන්න මෙවැනි ආහාර අපේ ශරීරයට ඍජුව හෝ වක්‍රාකාරයෙන් ඇතුළු වීම නිසා ට්‍රාන්ස් ෆැට් අපේ ඇඟට ඇතුළු වෙනවා. මේ ට්‍රාන්ස් ෆැට් හෘද රෝග සඳහා බලපෑම් ඇති කරනවා. හෘද රෝග වලින් මිය යන 100 දෙනෙක්ගෙන් 28 දෙනෙක්ම මිය යන්නේ ට්‍රාන්ස් ෆැට් නිසා. එහෙමනම් මෙය අපි අඩු කරගත යුතුමයි. WHO නිර්දේශවලට අනුව ට්‍රාන්ස් ෆැට් 0 කර ගැනීම තමයි නිර්දේශ කරන්නේ. එහෙමනම් ට්‍රාන්ස් ෆැට් කොහොමද අපි 0 කරගන්නේ? ලෝකයේ දැනට තියෙන ආහාර දිහා බැලුවට පස්සේ ලෝකයේ තියෙන ආහාරවල හැම එකකම පාහේ ට්‍රාන්ස් ෆැට් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ නිසා එකවරම අපිට මේක 0 කරගන්න බෑ. ඒ නිසා WHO නිර්දේශ කරනවා දවසකට ග්‍රෑම් 2ක් හෝ ඊට වඩා අඩුවෙන් පරිභෝජනය කරන්න කියලා. සාමාන්‍ය දැනීම පාවිච්චි කළා අපිට පුළුවන්කම තියෙනවා ට්‍රාන්ස් ෆැට් තියෙන ආහාර මොනවද? කොයිතරම් ප්‍රමාණ වලින් අඩංගු වෙලා තියෙනවද කියලා දැනගන්න. එහෙමනම් තද බල ලෙස රත් කරන ලද ෆැට් සහිත ආහාර, ඒ කියන්නේ මේද වර්ග, තෙල් වර්ග සහිත ආහාර අපි පරිභෝජනය නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් ඊටාම අඩු මට්ටමකට අරගෙන ඉන්න ඕනේ. ඊට අමතරව අපි දකිනවා වෙළඳපොලේ තියෙනවා පැකේජ් ෆුඩ්. ඒ කියන්නේ යම්කිසි ඇසුරුමක දාලා තියෙන තෙල් සහිත ආහාර. මේවායේ තියෙනවා නියුට්‍රිෂනල් කන්ටෙන්ට් එකක්. අන්න ඒක අපිට බලන්න පුළුවන්. එහි සඳහන් වෙනවා නම් ට්‍රාන්ස් ෆැට් තියෙනවා කියලා ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් අපි එම ආහාරය පරිභෝජනය කළ යුතුද නැද්ද කියන එක. ඉතින් මේ අනුව අපිට පුළුවන් ට්‍රාන්ස් ෆැට් අපේ ඇඟ ඇතුළට ගමන් කරන එක අඩු කරගන්න. යම් කිසි දවසක ඔයාට පුළුවන් වෙයි ට්‍රාන්ස් ෆැට් රහිත ආහාර වේලක් ලබා ගන්න. ඒක තමයි කළ යුතු දේ. ඉතින් නියුට්‍රිලයිෆ් සමබර පෝෂණය නිරෝගී ජීවිතයක් සඳහා ලබා දීමේ අරමුණින් තමයි අපි ඔබ වෙත